ගුද මාර්ගයේ තියෙන ෆිස්ටුලා එකකට ප්‍රතිකාර ක්‍රමයක් තෝරාගන්නේ කොහොමද? ලේසර් කිරණ මගින් ෆිස්ටුලා එකකට ප්‍රතිකාර කරන්නේ කොහොමද? ලේසර් ප්‍රතිකාරවලට සුදුසු සහ නුසුදුසු ෆිස්ටුලා මොනවාද? මම මහාචාර්ය දක්ෂිත වික්‍රමසිංහ. මේ වීඩියෝ එකේදී අපි ලේසර් කිරණ මගින් ෆිස්ටුලා වලට ප්‍රතිකාර කරන ආකාරය ගැන කතා කරමු. ගුද මාර්ගයේ ඇතිවන ෆිස්ටුලා එකක් කියන්නේ බොහෝ අය බය වෙන රෝගී තත්ත්වයක්. මේ ෆිස්ටුලා එක නැවතත් එයි කියන එක ශල්‍ය කර්මයකට පසුවත් ආයිත් ඇති වෙයි කියන එක හැමෝටම තියෙන බයක්. ෆිස්ටුලා එකකට ප්‍රතිකාර කරන්න පුළුවන් ආකාර කිහිපයක් තිබෙනවා. ඒ එක් ප්‍රතිකාර ක්‍රමයේ තෝරා ගන්න ආකාරය ගැන මම වෙනම වීඩියෝ එකක කතා කරලා තියෙනවා. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ලේසර් කිරණ මගින් ෆිස්ටුලා එකකට ප්‍රතිකාර කරන විදිය ගැන. ලේසර් කියන්නේ light amplification by simulated emission of radiation කියන වචනවල මුල් අකුරු එකතු කරලා හදාගත්ත නමක්. මෙහි තියෙන්නේ ආලෝක ශක්තිය. මේ ආලෝක ශක්තියෙන් ෆිස්ටුලා එකකට ප්‍රතිකාර කරන ක්‍රමය තමයි ෆිස්ටුලා laser assisted closure එහෙමත් නැත්නම් ෆයිලැක් කියලා කියන්නේ. මට හමු වෙන සමහර රෝගීන්ගේ මතය තමයි ඕනම ෆිස්ටුලා එකකට ලේසර් කරන්න පුළුවන් කියන එක. එහෙමත් නැත්නම් ලේසර් කරන එක අනිත් ප්‍රතිකාරකම වලට වඩා සාර්ථකයි කියන එක. හැබැයි ලේසර් කරන ක්‍රමය අපි භාවිතා කරන්නේ විශේෂිත අවස්ථාවලදී. ඒ ක්‍රමය අනිත් ශල්‍ය කර්මයට වඩා සාර්ථකයි කියලා කියන්න බෑ. ලේසර් කිරණ මගින් ෆිස්ටුලා එකකට ප්‍රතිකාර කිරීමේ ප්‍රධාන වාසි කිහිපයක් තිබෙනවා. මෙමගින් යොදන කැපුම අඩුයි. එම නිසා ඇතිවන වේදනාව අඩුයි. රුධිර වහනය අඩුයි. ගුද මාර්ගයේ චක්‍රපිදාන වලට හානියක් සිදු වෙන්නේ නැති තරම්. මේ වාසි නිසා සමහර රෝගීන්ගේ තියෙන ෆිස්ටුලා වලට අපි ලේසර් කරන්න සුදුසුයි කියලා තීරණය කරනවා. හැබැයි ලේසර් කියන ක්‍රමය හැම රෝගියාගේ හැම ෆිස්ටුලා එකකටම සුදුසු නැහැ. ඒ වගේම හැමතිස්සෙම ෆිස්ටුලා එකක් කපා ඉවත් කිරීම කියන්නේ ෆිස්ටුලෙක්ටමි එකකට වඩා ලේසර් ක්‍රමය සාර්ථකයි කියලා කියන්න බෑ. මම අර කලින් කියපු වාසි නිසා සමහර අවස්ථාවලදී අපි ලේසර් කරන්න තීරණය කරන්න පුළුවන්. ලේසර් ක්‍රමය වඩාත්ම සුදුසු ෆිස්ටුලා එකක ආසාදනයක් නැති අවස්ථාවේදී. ආසාදනයක් එමත් නැත්නම් සැරව තිබෙන අවස්ථාවක ලේසර් කරොත් ෆිස්ටුලා එක සුව වීමේ සම්භාවිතාවය අඩුයි. ලේසර් ප්‍රතිකාර ක්‍රමයට සුදුසුම ෆිස්ටුලා එකක් වෙන්නේ එහි ආසාදනයක් නැති අවස්ථාව. එහි ආසාදනයක් තිබෙනවා නම් සැරව තිබෙනවා නම් ෆිස්ටුලා එක ලේසර් කරාම සනීප නොවෙන්න පුළුවන්. ඒ නිසා සමහර අවස්ථාවලදී වෛද්‍යවරයා ඔබට පියවර 2කට ලේසර් ප්‍රතිකාර ක්‍රමය සිදු කරන්න යෝජනා කරන්න පුළුවන්. මුල් අවස්ථාවේදී නූලක් එමත් නැත්නම් සීටන් එකක් දාලා ෆිස්ටුලා එකේ සැරව එකතු වීම අඩු කරලා දෙවනි පියවර හැටියට ලේසර් කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම ලේසර් ක්‍රමය සාර්ථක වෙන්න ෆිස්ටුලා එකේ හැම බ්‍රාන්ච් එකකටම හැම කොටසකටම ඒ ලේසර් කිරණ ගමන් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට ඔය ෆිස්ටුලා එකේ බ්‍රාන්චස් කිහිපයක් තිබෙනවා නම් ඇතුළත විවරයට සම්බන්ධ නොවන බ්‍රාන්චස් තිබෙනවා නම් ලේසර් කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ලේසර් ක්‍රමය සාර්ථක නොවෙන්න පුළුවන්. මොකද හැම බ්‍රාන්ච් එකකටම ලේසර් කිරණ යොදන්න බැරි හින්දා. ඒ කියන්නේ ලේසර් ක්‍රමය වඩාත් සාර්ථක වෙන්නේ සරල තනි ට්‍රැක්ට් එකක් තියෙන ෆිස්ටුලා වලට. ඒ වගේම ෆිස්ටුලා එකක් ඇති වෙන්න වෙනත් හේතු තියෙනවා නම්, කියන්නේ ක්‍රෝන්ස් රෝගය වගේ තිබෙනවා නම් ඒ අවස්ථාවලදී ලේසර් කිරණ මගින් ෆිස්ටුලා එකකට ප්‍රතිකාර කරන්න බෑ. දැන් ඔබට තේරෙනවා ඇති ලේසර් කියන්නේ ෆිස්ටුලා එකකට යොදා ගන්න පුළුවන් තවත් එක් ප්‍රතිකාර ක්‍රමයක් විතරක් බව. එය අනිත් ශල්‍ය කර්ම වලට වඩා හෝ අනිත් ප්‍රතිකාර ක්‍රම වලට වඩා හැමතිස්සෙම වඩා හොඳ ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. වෛද්‍යවරයා
ඔබේ රෝග ලක්ෂණ සහ MRI එකේ ඔබේ ෆිස්ටුලා එකේ ව්‍යුහය පරීක්ෂා කරලා බලලා ඔබට සුදුසුම ප්‍රතිකාර ක්‍රමය ගැන ඔබව දැනුවත් කරනු ඇති. සමහර අවස්ථාවල එය ලේස මගින් ෆිස්ටුලා එකකට ප්‍රතිකාර කිරීම වෙන්න පුළුවන්. ඔබට ෆිස්ටුලා වලට ප්‍රතිකාර කරන අනෙක් ක්‍රම ගැන දැනගන්න අවශ්‍ය නම් මගේ ඒ වීඩියෝ එක නරඹන්න පුළුවන්. මගේ YouTube channel එකේ, Facebook page එකේ සහ Instagram feed එකේ මේ වගේ තවත් වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්.